දැක්කම සුදු ලස්සන ඇස් ඇරවෙන ගැස්සෙන සුදු චොකලට් පොප් කකා නෑනා තව සුදු වෙන මම කැමති නෑනට නෑනා කන කෑමට දැකුම් කළුයි හරි හැඩයි චොකලට් වාගේ අගේ චොකලට් පොප් එක කන නෑනා දැන් ඒ වගේ මම කැමති නෑනට නෑනා අසම සම රස දෙන අලිවර්ගුව කියන දූපතේ ඉස්සරහා මේ දූපතේ මහ අద్భుත මිනිහෙක් ඉන්නවලු. ගම්මු කියන විදිහට මේකෙන් රැට රැට බොහොම දීප්තිමත් ටෝච් එකක් වේදනවලු. පුදුම කියන්නේ ඔය මිනිස්සයා කන්න බොන හොයාගන්නේ දූපතින්මනේ. ඉඳලා හිටලා හරි ගොඩට එන්නේ ටෝච් එකට මේ જાතිය බැටරි කෑලි දෙක තුනක් අරන් යන්න විතරයි. හරි. ආයෙන දවසලා මිනිහ වල්ලගමු. එහෙමනම් ඉතින් මහත්තයා තව කාලාන්තරයක් බලාගෙන ඉන්න වේවි. ඒ මොකද? අයි මහත්තයෝ එවරඩි රතු බැටරි ටෝච් එකට දැම්මම බොහොම කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ලියදිරි කොටල ඉවර කළාද? මම නම් යාන්තමට භාගයක් විතරයි කොටාගත්තේ. සිරිසේනගේ උදැල්ල කැපෙන්නේ නැතුව ඇති. මම වැඩ කරන්නේ කිඹුල උදැල්ලෙන්නේ. ඒකෙන් වැඩ කරන්න හරීම ලේසි. කිඹුල උදැල්ලෙන් පොළොව කපන්න ඒකේ මුවහත අලුත් වෙනවා. ඉතින් කිසි මහන්සියකුත් නැහැ. කිඹුලා උදුරතල එංගලන්තයේ චෙලින්ටන් සමාගමෙන් හොඳම වාහනය දස්සාත ඇත. ගොවි ජනතාවගේ හිත මිතුරා කිඹුලා මහා ක්‍රිකට් තරගය. ඔව් ඉතා වේගෙන් ඇදීනවා. ඔව් ඉතා වේගෙන් ඉතාමත්ම වේගෙන් පිච් එක මැදින් ලොරියක් ගියා. දඩින් පිටින් දොඩක් ලොරිය වට කරගෙන උඩ නැගගෙන පොර කාගෙන දඩින් පිටින් දොඩක් එලිෆන්ට් හවුස් වෙති. කොහෙද ඉන්නේ? නියම කුකුලා. ඇයි එන්නද? මොකෝ ඉතින්නේ? ඉඳා අපි කිව්වේ මේ කීල්ස් චිකන් මීට් බෝල්ස් පැකට් දෙකක් ගත්තාම කුකුලෙක් ගත්තා වගේ කියලානේ. සුද්ධ කරන්න ඕනෙත් නෑ. කටුත් නෑ. මස් විතරයි. නියම කුකුලා. කීල්ස් මීට් බෝල්ස් මදි වෙනව නම් බොරු අරපිරි මැස්මට මරු. එයාපෝට් එකට හන්ද මිස නැත්තම් මම මෙයාව යවන්නේ. කෙවින් ඉන්නකෝ කෙවින් අනුආපෝ එක මේ ඩිපොසිට් එක තියාගන්න ආන්ටි. ඩිපොසිට් ඩිපොසිට් ඕනේ නැති දෙයට ඩිපොසිට් ඕනෙම නැහැ. ඩයලොග් කිට් ඉන්ස්ටන්ට් රෝමින්. ඔක්කොම හරිනේ? මුද්දෝ යාළඟනේ. ඔව් මංගාව. යන් වෙලාව හරි. මොන හරි කරන්න ඉක්මනට. ලන්ඩන් වල ඇල්බර්ට් අංකල්. හෙලෝ ඇල්බර්ට් අංකල්. සුරේෂ් 50000ක් එවන්න පුළුවන්ද මේ දැන් වෙස්ටර්න් යුනියන් එකේ? හදිසියකදී රටකින් රටකට මුදල් යවන්න අවශ්‍ය නම් සෙලන් බැංකුවේ වෙස්ටර්න් යුනියන් සේවය තියෙනවා. ඔබට පහසු සෙලන් බැංකු ශාඛාවකට ගිහින් ලෝක රටවල් 136ක වෙස්ටර්න් යුනියන් මධ්‍යස්ථාන සමග විනාඩි ගණනකින් මේ වගේ ගනුදෙනු කරන්න පුළුවන්. දැන් මුදු මාරු කරගන්න. බබා තේක හොඳද? ඒ වගේ තේ එකක් නම් මං කවදාවත් බීලා නැහැ. ඇත්තද? මම ඊට කලින් කවදාවත් තේ හදලා නැහැ. දැක්කද ක්ලෝගාඩ් වල නැවුම් ගතිය? නැවුම් මුවින් නැවුම් වදන්. ක්ලෝගාඩ් වෙතින්. ඇස් ටික වහන්න. ඉක්මනට ඇස් ටික වහගන්න. කීරකන් ඇස් අරින්න එපා. කොහෙද යනවද මන්ද? නෙමෙයි. කවුද? තව පොඩ්ඩෙන් ඩැඩීලා දැනගන්නවා. ඩැඩීලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. එයා ඉඩිඩි කේලංකාරියෙක් කනේ. පොඩි ආරංචි පිටරටට යන්නේ ගාන. හොරා. මට හොර කරන්න හිතුවා මදි. ඉන්නවා. තාත්තට මං අල්ල දෙන්න. අනේ වදින්න ඕන මම තාත්තට නම් අල්ලන්න එපා. බයගොල්ලෙක්නේ. රෑලි වෙනකම් විනාඩියට රුපියල් 2යි කියලා නොදන්න අය අහුවෙනවා තමයි. ඩයලොග් කිට් ලේට් නයිට් බොනන්සා. දනගන්න.
කොහොමද රෑ හොඳට නිින්ද ගියාද? අපොයි යෝ නින්ජා කොයිල් එක පැය 10කටත් වැඩිය පත්තු වෙන නිසා අපි කලින් මේක පත්තු කරගෙන නිදාගත්තා. මෙයාට නම් නිින්ද ගිහින් නෑ වගේ. අපිව බලාගන්න ඉතින් කවුරුත් නෑනේ. අනේ පව්. ඉන්න. ඊයේ පත්තු කරපු නින්ජාකින් කොටසක් මං ඉතුරු කරගත්තා. ඔයාට නින්ජා පැය 10කටත් වඩා දැල් වෙයි. පැනලා දෙනවා. මෙයානේ පත්තු වෙලා තියෙන්නේ.